එහෙනම් පිටිය තුල අපි අවසාන මහා තරගයේ ආරම්භයට සූදානම්. එහෙනම් පිටිය තුල උදාසන තරඟමාලාවේ යුද හමුදා වැගෙනස් පරාජයට පත් කරලා තොඩුවාවේ අච්චලේනවා දෙවනි වටේට. එහෙනම් මුදුකටුව පාතිමාව පරාජයට පත් කරලා වැලිහේන සාන්ත සෙබස්තියන් එනවා දෙවනි වටේට. තුන්වෙනි වටේට ඔවුන් කණ්ඩායම් දෙක එන්නේ. එහෙනම් රාවිට එක්සත් කුමුදු පරාජයට පත් කරලා දඬුගම ජගත් කණ්ඩායම දෙවනි වටේට එනවා. එහෙනම් කාසිය වාසිය අරගෙන අවසාන මහා තරගයට එනවා. තුණ්ඩුවේ වාසියත් එක්කලා වැලිහේන සාන්ත සෙබස්තියන් කණ්ඩායම ගම්පහ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාතේ ප්‍රබල කණ්ඩායම වැලිහේන සාන්ත සෙබස්තියන්. ඒ වගේම අවසාන පූර්ව තරගයේදී දඬුගම ජගත් පරාජයට පත් කරපු පුත්තලම් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පුත්තලම ආසනයේ ආදරණීය කණ්ඩායම තොඩුවාවේ අචලේනවා අවසාන මහා තරගයට. එහෙනම් පිටිය තුල ප්‍රධාන විනිසුරු නිශාන්ත වර්ණකුළු සූරි මහත්මයා සූදානම් පිටියේ ඉඳලා කාසිය වාසිය කාටද කියලා අපි බලමු පිටිය තුල. හොඳයි පිටිය තුල වැලිහේන සාන්ත සෙබස්තියන් කණ්ඩායම කාසිය වාසිය ජයග්‍රහණය කරලා පිටියේ පන්දු රකින්න තීරණය කරනවා. එහෙනම් පිටිය තුල ආදරණීය වී මෙතුෂ පෙරේරා ඔයාටයි මේ ආරාධනය. අපේ ආදරණීය ලාබාල පුංචි නිවේදකතුමා මෙතන් පටන් තොඩුවාවේ අච්චලට කතා කරાવી. ස්තුතියි. ආදරණීය සුමල්සන් පන්දු 20යි තියෙන එකට අපිට මේ 20ට ආරම්භක පන්දුවට ආරම්භක ලකුණද මේ ගන්නේ සුබුන් මල්සන්. නමුත් පන්දු රකින්න දෙපලක් උත්සාහ කරනවා හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේක තමයි වාසනාව. ආරම්භක පන්දු පහර ඔයාගෙන් මම හැමදාම දකින්නේ තමයි ආරම්භක පන්දු පහරට සුබිරි පිතිකර රටාවක් සහිත මේ හැඩකාරයල පිතිකරුවා මේ තමයි ආදරණීය චතුරකති ශෙරා එන්නේ ක්‍රීඩා අපිට තුල බලන්නට ආසයි. එකක් ඔයාගෙන් මේ ලැබෙන්නේ ක්‍රිස්තියන් මුසාත්ගෙන් පන්දුව. එවර කැපෙන හැරෙන පන්දු පහරකට එන්නේ ක්‍රීඩා අපිට තුල රකින්නට උත්සාහ කරනවා. ක්‍රීඩා අපිට තුල සාර්ථකයි උත්සාහය ක්‍රීඩා අපිට. හොඳයි ක්‍රීඩා අපිට තුල නැවතෙනවා ක්‍රීඩා අපිට තුන්වෙනි පන්දුවට සුබන් මල්සාන එනවා ක්‍රීඩා අපිට. මේ තමයි ඇලෝසියස් තල්ලත් තරඟමාලාවේ සූර්යා නැවත කෙටි උඩුගම් පන්දු පාර රකින්නට කෙඩෙක් උත්සාහ දරනවා. සාර්ථකයි ක්‍රීඩා අපිට. මේනේ කවුරුත් දන්න හසිත උදාරගේ කැතවීම. මේ තමයි හසිත උදාරගේ මගට වැටුණත් බෝලේ මේ ගහන්නේ හසිත උදාරයි. නමුත් රැක ගන්නවද ක්‍රීඩා අපිට? අවස්ථාව නැහැ ක්‍රීඩා අපිට තුල. පන්දුව බිමට එනවා. මේ ක්‍රීඩා අපිට කෙඩකට හානියක් වුණාද? අපි පොඩ්ඩක් බලමු. ක්‍රීඩා ආදරණීය තාරක ලක්ෂණ එනවා ක්‍රීඩා අපිට තුල. මේ තමයි YMMB වෙච්ච ප්‍රබලතමෙල්ල පිතිකරුව කියලා මං කියන්නේ නිකන් නෙමේ. ක්‍රිස්තියන් ප්‍රසාද්ගෙන් ලැබෙනවා ක්‍රීඩා අපිට පන්දු පහර. මේ යන්නේ ප්‍රබල පිතිකරුවගේ වේගවත් පන්දු පහර. සජීව් සඳරුවන් දුවලෙමු ක්‍රීඩා අපිට. දුවලෙමු ක්‍රීඩා අපිට. මේ තමයි ආදරණීය තාරක ලක්ෂණ. මේනේ හසිත උදාර එවරත් මදි පන්දුවට යන්නේ ක්‍රීඩා අපිට. පොල් ගහේ වදීද රකින්නවා ක්‍රීඩා අපිට. තාරක ලක්ෂණ ඉන්නේ ක්‍රීඩා අපිට තුල. තව එකක් ආසයි බලන්න ආසයි දකින්න මේ තාරක ලක්ෂණගේ එවර උඩටයි යන්නේ ක්‍රීඩා අපිට පන්දු පහර. පන්දු රකින්නේ නිවැරද පින්නවක් ක්‍රීඩා අපිට පන්දුවට. මේනේ ආදරණීය කසුන් සුලක්ෂණ එන්නේ ක්‍රීඩා අපිට තුල එවරත් දැවි යන පන්දු පහරකට යන්නේ. තුල අවිෂ්ක ගියාන් ඔයාට මේ තරඟේ අවසාන මහා තරඟේ වැඩි වටිනාකමක් ලබා ගන්නට නම් මේ තරඟේ ඔයාගේ දස්කම් විස්කම් පාන්නට අවස්ථාව දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි අවිෂ්ක ගියානේවර උඩුගොනට ගාන පන්දු පාර රකින්නට උත්සාහ කරනවා. සාර්ථක වේද ක්‍රීඩා අපිට තුල පන්දු අතහැරනවා ක්‍රීඩා අපිට. ගණේෂ් ක්‍රීඩා අපිට තුල දුවල ඉවරයි ක්‍රීඩා අපිට. ඒක ලකුණකට යන්නේ. ඉතින් වැඩ පෙන්වන්නට පුළුවන් පිළිකරුවා රාවිට කුමුදු එක්සත් ක්‍රීඩා අපිට තුල අවසාන මහා තරඟේ වැලිහේන සාන්ත සෙබස්තියන් පන්දු රකින මොහොතේ සාලින්ගති සෙරා හැරෙන කැපෙන පන්දු පහරකට එවර ක්‍රීඩා අපිට. මේනේ ආදරණීය අමිත් හචලයි එන්නේ ක්‍රීඩා අපිට තුල සමාන්තරයි පහර රකින්නට නෑ අවස්ථාව. සජීව් සඳරුවන්
දුවලා ඉවරයි ක්‍රීඩා පිටි. මේ තමයි අමිත් අචලගේ පන්දු පහර. ඉතින් එයා දුවලා දෙයි. ඔය හරියට ගහලා පෙන්නන්නට විතරයි තියෙන්නේ. උඩටයි නැවත ගහන්නේ ක්‍රීඩා පිටි රකින්නට උත්සාහය දරනවද? අසාර්ථකද? එවර සාර්ථකයි ක්‍රීඩා පිටි. පන්දු රැක ගන්නවා ක්‍රීඩා පිටි තුල. අවිස්ක ගියාන් ආදරණීය කිරිත්සන් ප්‍රසාද් එන්නේ ක්‍රීඩා පිටි තුල. වේගවත් පන්දු පාරට එනවා ක්‍රීඩා පිටි තුල. තව කෙදුල ඉන්නවනම් ලකුණක් තියෙනවද? ලකුණක් තියෙනවා. චතුරක දිශේරා දැන් දුවනවනම් ඒකත් ලකුණකටද නැහැ ක්‍රීඩා පිටි. මේ ආදරණීය මසංග ඔයාට තියෙන්නේ මේ පන්දු හතරේ අවසානම හතරගේ පෙරලියක් පිට පෙරලියක් පාන්නටමයි මේ තියෙන්නේ. ප්‍රබල පහරකට යනවා ක්‍රීඩා පිටි රකින්නට උත්සාහය දරනවද? ක්‍රීඩා පිටි පොල් ගහ වදිනවද? අතහැරෙනවා ක්‍රීඩා පිටියේ පන්දුව. අතහැරෙනවා ක්‍රීඩා පිටියේ පන්දුව. තව තුනක් ඔයාගෙම කරගෙන තව තුනක් මේ වික්‍රමයේ පානමනම් මේ තමයි ආදරණීය මදු සංඝගේ වේගවත් පන්දු පහරකටයි යන්නේ ක්‍රීඩා පිටි තුල. ඒක රාවිට කුමුදු එක්සත් ක්‍රීඩා පිටියෙන් ඔබටම යන පන්දු පහරකටයි යන්නේ. මේ දෙකත් ඔයාටම කරගෙන ඔයාගෙම කරගෙන මේ දෙකටත් දෙකක් ගහනම නම් මේ තමයි වාසනාවන්ත ක්‍රීඩකයා. නැවතෙනවා මදු සංඝ ධාවන පද තුල. හර්ෂ මధుරංග ඉන්නවා වේගවත් ධාවකයා ධාවන පද තුල ඉන්නවා. ඉතින් ක්‍රිස්තියන් ප්‍රසාද්ගෙන් ලැබෙනවා ක්‍රීඩා පිටි පන්දුව. මදු සංඝ එවර කෙටි පන්දු පහරකට යනවා ක්‍රීඩා පිටි. ආදරණීය අමිත් අචලයි එන්නේ. මෙයාලා එකක් ගැව්වොත් දෙකක් ගන්නට අවශ්‍යයි. මේ අචලගේ කෙටි පන්දු පහර පන්දු රකින්නෙක් නිවැරදිව ඉන්නවා ක්‍රීඩා පිටි. පන්දු රකින්නවා ක්‍රීඩා පිටි තුල. අවසන් මහා තරගයේ ක්‍රීඩා පිටියේ කාසු විලා තියෙන්නේ මේ වන විට ඒ තමයි තොඩුවාව අචල කණ්ඩායම සමග වැලිගේන සාන්ත සෙබස්තියන් කණ්ඩායමයි අවසන් ගැටුමයි ක්‍රීඩා පිටියේ කාසු විලා තියෙන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. කඳවා ගන්නවා පිටියට දෙවන පන්දුවයි පිටියෙන් නිවතට ඒ ලස්සනකාරී ඒ සුන්දරකාරී පහර ඒක ආකර්ෂණීය භාවයක් බවට පරිවර්තනය කරන පහර කටානාසනය තුල ගත්තාම දකුණත් පිටිකරුවන් අතර බැජබෙන පිටිකරුවා මෙන්න කුවනට වැඩි පහර ක්‍රීඩා පිටියේ ඈතින් ඈතට යනවා. ඒ පන්දුව නිසංසලේ පන්දුව රැක ගන්නවා. උඩ පන්දුවක් කැටියට ක්‍රීඩා පිටියේ ඒක ලකුණක් කියනකොට දෙවන ලකුණ මේදන් පිටියෙන් ඈතින් ඈතට යනවා බලාගෙන ඉන්නේ බැලූ බැල්මට ඒක පට්ටම පහරක් එල්ල පිටියේ ලාංකික එල්ල ක්‍රීඩාවේ විජය කරපෝ එල්ල කණ්ඩායමක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. නමුත් එවර දවීගේ ක්‍රීඩකෙක් බවට නිසිත පවන් ක්‍රීඩා පිටියේ මේ පිටිය වාට ගහන්න පුළුවන්. මම දන්නවා අකණ්ඩව වසර 23යි නිවේදකෙක් හැටියට මේ කණ්ඩායමත් එක්ක එකතු වුණේ එසේ මෙසේ කණ්ඩායමක් නෙවෙයි. ලාංකික එල්ල ක්‍රීඩාවේ මා හඳුන්වා දෙන්නේ ලාංකික එල්ල ක්‍රීඩාවේ ඒ තමයි වැලිහෙන සාන්ත සෙබස්තියන් කියන්නේ කඳවාගෙන එන්න පිටියට තවත් ලාංකියා එල්ල කරලියේ ප්‍රබල ලකුණාද උඩ පන්දුව රැක ගන්නවා ක්‍රීඩා පිටියේ. ඉතින් දැවීගේ දිල්ෂාන් අවිෂ්ක මෙන්න නිපුන් තුලාංචනට ලැබෙනවා පන්දුව පහර හොඳයි වේගය 1 2 3 තුන්වන කඩේම දැන් පසු කරගෙන මෙන්න ලකුණක්ද අවසන් මොහොතේ දවීගේ ක්‍රීඩකෙක් ඉසුරු පතිරාජ පිටියේ කැඳවා කෙනෙන්නේ මෙන්න පහර ලකුණක්ද දැන් එනවා වේගෙන් මෙන්න ලකුණ ලබාගෙන අවසන් ක්‍රීඩා පිටියේ ලකුණයි දැන් ලකුණයි යාලෙත් ඉසුරු පතිරාජ මේ පහරත් අපේ ලකුණක පහරකට යමු. මේ ක්‍රීඩා පිටියේ මම දන්නවා ඉසුරු යාලෙත් කෙටි පහරකට ගියේ ක්‍රීඩා පිටියේ දෙවන කඩේම පසු කරගෙන තුන්වන කඩේමට එනවද තුන්වන කඩේම දැන් දවීගේ ක්‍රීඩකෙක් බවට පරිවර්තනය වෙනවා. සුරංග පුෂ්ප කුමාර තනියම ගහන්න පුළුවන් මේ පිටියේ
මම දන්නවා සුරංග පුෂ්ප කුමාරට තනියම ගහන්න පුළුවන් මේ පන්දු පහ තුල ලකුණු 4. එහෙම පිටිකරුවෙක් කණ්ඩායමේ නායකයා සුරංග පුෂ්ප කුමාර දැන් කැඳවා කෙනෙනවා ක්‍රීඩා පිටියට. දැන් සුරංග පුෂ්ප කුමාර යලි පහර පිටියෙන් ඉවතටද පිටියෙන් ඉවතට ගලාගෙන යනවා. තවත් ලකුණු දෙකක් අවශ්‍යයි. තවත් ලකුණු දෙකක් අවශ්‍යයි පන්දු 4යි. මේ ක්‍රීඩා පිටියේ නිතරගෙන් අරගෙන මෙන්න පහර පිටියෙන් ඉවතයි. තව එකයි අචලට. තව එකයි අවශ්‍ය වෙන්නේ. පන්දු 3ක් තියෙනවා ක්‍රීඩා පිටියේ. මගේ පිලේ නායකයා සුරංග පුෂ්ප කුමාර මේ පන්දුවත් ගහමු. ලකුණයි. අචල තරංගය සමයි. අචලත් 8යි වැලිහේනත් 8යි. දැන් ක්‍රීඩා පිටියේ 7යි. ලකුණු 7යි. පන්දු 2යි 1 ලකුණයි ජයග්‍රහණයට. තව එක ලකුණයි මගේ පිලට වැලිහේන සාන්ත සෙබස්තියන්ට 1 ලකුණයි. ඒ ලකුණයි පිටියෙන් ඉවතයි. ජය පෙරලිකාරාචල පරදනවා. මෙන්න පිටියේ ජයග්‍රහණය. වැලිහේන සාන්ත සෙබස්තියන් සතු කරගන්නවා. ලාංකික ක්‍රීඩාවේ දීවමාන ශක්තියක් කරපු ලංකාවේ එකම පිලක් ගත්තොත් ලාංකික ක්‍රීඩාවේ ඉතාමත් දිද්විදය කරපු එල්ල කණ්ඩායම අතර බැජබෙජ්ජ එල්ල කණ්ඩායමක් ලාංකික ක්‍රීඩාවේ වැලිහේන සාන්ත සෙබස්තියන් කණ්ඩායම.